කවි රස දන්නෝ තුළින් මම අද කල්පනා කළා ඉතාමත්ම විශිෂ්ට ලංකාව ඉතා විශිෂ්ට කවියෙකුගේ බොහොම අපූරු කවියක් ඔබත් එක්ක බෙදා හදා ගන්නට. මේ කවියා අපේ භාෂාව තුළ අපේ සාහිත්‍යය තුළ හරිම අපූරු. බොහොම තද බල විදිහට සිය නම සනිටුහන් කරපු කවියෙක් හැටියට හඳුන්වන්නට පුළුවන්. මේ කවියා අජිත් තිලකසේන. ඔහු ඉතාමත් දක්ෂ තිර නාටක රචකයෙක්, ඒ වගේම කෙටි කතා රචකයෙක්, කවියෙක්, සිංහල කවියේ විවිධ ප්‍රභේද, සිංහල කවිය තුළ සංයුක්ත කවිය, කොන්ක්‍රීට් කවිය කියලා හඳුන්වන කවිය නව මානයකින් අරගෙන ආපු කවියෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. 2008 අවුරුද්දේදී අජිත් තිලකසේනගේ කවි පොතක් අප අතටපත් වෙනවා. ඒක නම් කරනවා මාරියාව කියලා. මේ මාරියාව පොතේ සංයුක්ත කොන්ක්‍රීට් කවි රසක් අතර කේවල කාව්‍ය කිහිපයකුත් තියෙනවා. අන්නේ අතරින් එක් කවියක් අද මම ඔබට ඉදිරිපත් කරනවා. මේ කවිය නම් කරලා තියෙනවා මන්දා කියලා. කවියේ නම මන්දා. කවිය මෙන්න මෙහෙමයි. අපේ කසාදේ කටුගාලා ගෙවුණු දෙවසර තුලදී අපි මුණ ගැහුණා කීප විටක් කඩමණ්ඩියේදී. පාර පනිද්දී ඔබ එක්වරක් මා දිහා බැලුවා. කවුද මේ කියන්නේ? මේ කියන්නේ මීට පෙර මීට අවුරුදු 2කට උඩදී තමා විවාහ වෙලා ඉන්න කාන්තාවගේ නීතියෙන් වෙන් වෙන පුද්ගලයා මේ කවියේ කතකයා හැටියට පෙනී සිටිනවා. ඔහු කියනවා කසාද ඉවර වෙලා අපේ නීතියෙන් අපි කසාදයෙන් වෙන් වෙලා, එහෙම නැත්නම් අපි වචනෙන් කියන්නේ දික් කසාද වෙලා අවුරුදු 2ක් ගත වෙන තැනදී කිහිප විටක් මම ඔබව කඩමණ්ඩියේදී දැක්කා. පාර පනිද්දි එක්වරක් ඔබ මා දිහා බැලුවා. එක දවසක් දා පාර පනිනකොට එක සැරයක් බලාගෙනත් යනවා. ඔහු ඉතා සියුම් විදිහට ඇයව නිරීක්ෂණය කරනවා. හැබැයි අපිට කියන්නේ මේක නිකන් අහම්බෙන් සිද්ධ වෙනවා වගේ තමයි කියන්නේ. අපේ දරුවත් ඇදගෙන ඔබ දුවනවා දැකලා බස් එකට මම ඔහුව උස්සලා තිබ්බ පාපුවරුවෙන් උඩට ඉක්මනට ගැන්නෙන්න ඔබේ තුරුලට. ඉතා සියුම් නමුත් ප්‍රබල අවස්ථාවක් ඔවුන්ගේ ජීවිතේ සිද්ධ වෙනවා. දවසක් ඇය කඩිමුඩියේ දුවනවා බස් එකක් පරක් වෙලා. දරුවත් ඇදගෙන දුවනකොට ඔහු මොකද කරන්නේ? ඔහු ගිහිල්ලා උදව් කරනවා දරුවට ඉක්මනට බස් එකට නගින්න. නැගලා වාඩි වෙන්න විතරක් නෙවෙයි, ඉක්මනට ගැන්නෙන්න ඔබේ තුරුලට. ඒ ප්‍රකාශ තුළ ඉතාමත් ප්‍රබල ඉතා ගැඹුරු අදහස් තියෙනවා. ඔහු විශ්වාස කරනවා මේ අපේ දරුවාගේ ආරක්ෂාව ඈ තුළ ඈ ළඟ තමයි තියෙන්නේ කියන එකත් ඔහු තුළ විශ්වාසයක් තියෙනවා. එතෙන්දී හරි ප්‍රබල යෙදුමක්. අපේ දරුවා ඔවුන්ගේ නෙවෙයි, නමුත් දරුවා තාම අපේ කියන එක හරිම ප්‍රබල විදිහට ඉඟි කරනවා. වරක් මම පදිකාව දිගේ එමින් සිට නිකමට බලන්න, නිකමට කියලා වචනයක් දාලා තියෙනවනේ මේ කවියට. වරක් මම පදිකාව දිගේ එමින් සිට නිකමට ඔබ ඉන්නවද බලන්න තැපැල් පෙට්ටිය ඉදිරිපිට රේන්ද සලු පිළිහලට එබුණා. නිකමටද කියන එක අපි නැවත අලුතෙන් සිතා බැලිය යුතුයි. නමුත් ඔහු බලනවා ඇය යන්නේ එන්නේ කොහෙද, ඇවිදින්නේ කොහෙද, මොනවද කරන්නේ කියන එකත් ඔහු නිරීක්ෂණය කරන බව අපිට දැනෙනවා. වේගයෙන් ගසාගෙන ගිය බස් එකක දවසක් ඔබේ හිනාව රිදී ඉරක්සේ ඇදී ගියා හරහට. එක දවසක් ඇය ආඹු විදිහට, අමුතු විදිහට, අනපේක්ෂිත විදිහට ඔහුව දැක්කට පස්සේ හිනා වෙලා යනවා. මේ හිනා වෙලා යන එක තිලකසේන කවිය නිර්මාණය කරන්නේ කවිය ඇතුලේ හරියටම සිනමා පටයක දර්ශන ඛණ්ඩයක් වගේ. ඇය යන්නේ බස් එක ටිකක් වේගෙන් යනවා. හිනාවත් ඇදිලා යනවා. මොන වගේද? හරියට රිදී ඉරක්සේ හරහට ඇදිලා යනවා හිනාව. ඒක ඔහුට කරන බලපෑම සුළුපටු බලපෑමක් නෙවෙයි. ඔහුගේ හිත ඇතුලේ මෙන්න මෙහෙම අදහසක් මතුවෙනවා. මම ආයෙත් ඔබට පෙම් කරන්න පටන් අරගෙනද මන්දා. මංවත් හරියට දන්නේ. ඒ වුණාට ආයෙත් නිකන් මම ඔයාගෙන හොයලා බලනවා. එක සැරයක් හිනා වෙලා ගියාට පස්සේ ඒක හරියට දැනෙනවා. ඒ හිනා මොන වගේද? හරියට රිදී ඉරක් වගේ හදවතට දැනෙන්නේ. ඊට පස්සේ ඔහු නැවත ඔහුගේ වර්තමාන ජීවිතය මෙනෙහි කරනවා මෙන්න මේ විදිහට කවිය ඇතුලේ. මගේ දෙවන බිරිඳ, ඇගෙන් මට දරුවෝ නෑ. ඊයේ කෑම පිහද්දි මට දැනුණ අතීත සුවඳක්. මතකෙට ආවා කුස්සියේ ඉස්සර හැඩය, හැඳි අලුව කලින් එල්ලුණු තැන, දියමැස්ස වට්ටියාන එදා තිබුණු පිළිවෙල. අලුත් කුස්සිය දිහා බලනකොට නැවත ඔහුට පරණ කුස්සියේ බඩු භාණ්ඩ තිබුණු විදිහ ඒ පැරණි සුවඳ දැනෙන්නට පටන් ගන්නවා. ඒ නිසා කවිය අවසන් කරන්නේ යලිත් මෙන්න මෙහෙම කියමින්. ඔහු
තමාගෙන්ම අහනවා මම ආයෙත් ඔබට පෙම් කරන්න පටන් අරගෙනද මන්දා.